සුබ දවසක් ඔබට ජේසුස්වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ මුඛය සහ ආකල්ප ආරක්ෂා කරන්න. යාඥාව සහ ප්‍රශංසාව තුළින් ඔබ ලබාගත් සියල්ල නැති කිරීමට, කෙඳිරි ගෑම සහ දොස් දැබීමට හැකිවන්නේය. දෙවියන් වහන්සේ කෙඳිරි ගෑමට අප්‍රසන්න වනසේක. ගණන් කතාවේ 11:11 ඔබ ස්තුතිවන්ත වීමට පසුව කෙඳිරි ගෑමේ යෙදෙන්නේ නම් ආලෝකයේ පිට අන්ධකාරයට ගමන් කරන්නෙක් වනු ඇත. මෙසේ කෙඳිරි ගෑ අය කාන්තාරයේ විනාශ වුණේය. දෙවිදුන් ඔවුන්ට විරුද්ධ වීය. කෙඳිරි ගෑන අය ස්වභාවයෙන්ම පරාජිතව ජීවත් වන්නේය. ඔවුන් කරන කිසිවක් හරි නොවන්නේය. නිතරම පොරබැඳීම් තුළ ජීවත් වන්නේය. ස්තුතිවන්ත හදවත ඔබව කෙඳිරි ගෑමේ නොමැති උගුලෙන් වහා නිදහස ලබා දෙයි. ස්තුතිවන්තකම දේව අභිමුඛය තුළ ඔබව නිතරම වසා ගන්නේය. ප්‍රේමණීය දේවදරුවනි, අද දවසේ ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට පක්ෂ වන්න. ඔබේ ජීවිතයේ ඔබගේ හැම මොහොතකම ඔබ හැම දෙයකටම කෙඳිරි ගාන කෙනෙක්ද? මේක හරියන්නේ නැහැ, අර හරියන්නේ නැහැ, මේක වෙන්නේ නැහැ, ඒක වෙන්නේ නැහැ, අයියෝ මේමයි, අයියෝ අරහෙමයි කියලා හැමදාම ඔබ කියවනවා ගේ ඇතුලේ කෙඳිරි ගානවා. ප්‍රශ්නේ වෙන්නේ නැහැ, හරියන්නේ නැහැ, ප්‍රශ්නෙට උත්තරේ ලැබුන්නේ නැහැ, තාමත් මම ප්‍රශ්නෙත් එක්ක ඉන්නේ, ඇයි අපිට මේම වෙන්නේ කිය ඔබ කෙඳිරි ගාන කෙනෙක් නම් ඔබට මේ ප්‍රශ්නත් එක්ක තමයි හැමදාම ඉඳ වෙන්නේ. ඔබ ගේ ඇතුලේ නිරන්තරයෙන් අනුන්ගේ දේවල් කියවනවා නම් අරයාගේවයි මෙයාගේවයි එයාගේවයි ඔක්කොම දේවල් ගේ ඇතුලේ කියවනවා වැඩි වුණාමත් ඔබට ආශිර්වාදේ නැතුව යනවා. ඒ නිසා ඔබට ආශිර්වාදේ ලබා ගන්න ඕන නම්, ඔබට සැනසීම සුවය ලබා ගන්න ඕන නම් ඔබගේ ජීවිතය ඔබ කෙඳිරි ගාන එක නතර කරන්න ඕනේ. ගෙවල් ඇතුලේ කෙඳිරි ගාන එක, අරයත් එක්ක මෙයත් එක්ක තමන්ගේ දේවල් ගැන කියවන එක අපේ ජීවිතේ අපිට ආශිර්වාදේ නැති වෙන ප්‍රධානම කාරණාව තමයි අපි ගේ ඇතුලේ කෙඳිරි ගාන එක. ගොඩාක් මිනිස්යන්ගේ මේ කොඳුරන එක තමයි ජීවිතේ විනාශය කරා ගෙන යන්නේ. ඔබගේ ජීවිතේ ආශිර්වාදයේ ප්‍රතිලාභ නැතිනම් ඔබට ඒකට හේතුවක් තිබෙනවා. ඔබ හේතුව හොයාගන්න. එහෙනම් ඔබ ඇවිල්ලා ස්වාමින් වහන්සේට යටත් කෙනෙක් නෙමෙයි. ඔබ ස්තුති කරන්නේ නැහැ දෙවියන් වහන්සේට. දෙවිදුන්ගේ ආත්මයට ඔබ ස්තුති කරන්න ඕනේ. හැම පූජාවක් තුළම ඔබ ලබාගත් හැම දෙයක් තුළම ස්තුතිවන්ත වෙන්න. ඔබගේ කාරණාවල් ඉෂ්ට වෙලා නැති වෙන්න පුළුවන් යම් කාරණාවල්. නමුත් ඒ කාරණාවල් ඉෂ්ට වුණේ නැහැ කියලා ඔබ හැම මොහොතකම දෙවියන් වහන්සේට බැන අපහාස කර නිඳා කර අගෞරව කර සිටිනවා නම් ඔබේ ජීවිතයේ ආශිර්වාදය ඔබට ලබන්නම බෑ. උන්වහන්සේ මට මේක කළේ නෑ, අරක කළේ නෑ, ඒක කළේ නෑ, මට මේක දුන්නේ නෑ, ඒක දුන්නේ නෑ, අරක දුන්නේ නෑ කියලා මේ අන්තිම කාලේ කොඳුර සිටිනකොට ඔබේ ජීවිතයේ විරුද්ධකාරය ඇවිල්ලා සාතන් ඔබේ ජීවිතේ විනාශ කරලා දානවා. ඔබ අන්ධකාරයෙන්ම සිටින්න වෙනවා. ඔබට හැමතිස්සෙම අරයාගේ මෙයාගේ දේවල් කියෝ ශාප ඉල්ල අන්ධකාරයේ ගමන් කරන්න වෙනවා. ඒ නිසා ඔබ ශාප ලද්දෙක් වෙන්න එපා, ඔබ ආශිර්වාද ලද්දෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ පක්ෂේ ඉන්න උන්වහන්සේ ඔබට බොහෝසෙන් ප්‍රේම කරනවා. ඒ නිසා හැම මොහොතකම අනුන්ගේ දේවල් ගෙවල් වල කියවන එකත්, ඒ වගේම හැම මොහොතකම ඔබගේ ජීවිතයේ අරයාගේ දේ මෙයාගේ දේ ඔබගේ ඔළුවේ තියාගෙන ඉන්න එකත් අයින් කරලා දාන්න. මේ අන්තිම කාලේ කිසිම දෙයක් ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඔබ සන්තෝෂයෙන් ඉන්න. ඔබට තියෙන දේල මොකක්ද ඒක කන්න. ඔබට තියෙන්නේ මොකක්ද අඳින්න ඇඳුම ඒක ලස්සනට අඳින්න. ඔබට ඇඳුම් ගණනාවක් නැතුණත් තියෙන දේ ගැන සන්තෝෂ වෙන්න. හැම මොහොතකම ඔබ ගාව තියෙන දේ ගැන සතුටු වෙන්න. තව කෙනෙක් ගාව තියෙන දෙයක් ගැන බලලා දුක් වෙන්න එපා. අරයට මේක තියෙනවා, යාට මේක තියෙනවා, අරයට මේක තියෙනවා, යාට මෙහෙම තියෙනවා, අරයට මෙහෙම තියෙනවා. එයා හරි පෝසත්, මෙයා හරි පෝසත්, එයාට එච්චර ජීවත් වෙනවා, අපිට මෙහෙම නැහැනේ, අපිට අරේම නැහැනේ. ඔය මානසිකත්වයෙන් ජීවත් වෙන්න එපා. දේවදන් ඔබගේ මානසික ඔය රෝගය අයින් කරගන්න. අරයට මෙයාට ඊර්ෂ්‍යා කරනකොට, වෛර කරනකොට, අපහසුපාස කරනකොට, නින්දා කරනකොට, අවමාන කරනකොට ඔබගේ ජීවිතේ කොයි ආකාරයෙන්වත් ආශිර්වාදය ලබන්න බෑ. අනික විශේෂයෙන් අනුන්ගේ ඕපදූප කියවනකොට මේ පොළවේ ඉන්න බොහෝමයක් ක්‍රිස්තියානි දරුවෝ අන්ධකාරයට යන දරුවෝ වෙලා තිබෙනවා. ඔවුන් බොහෝමයක් දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා හිටියට ඔවුන්ගේ ජීවිතේ ඔවුන් අඳුරු වලාවකින් වසාගෙන තිබෙනවා. ඒ අඳුරු වලාව තමයි මේ කොඳුර එකත්, පාපය ගැන කියවන එකත්, අන්ධකාරයේ දේවල් කතා කරන එකත්, අන්ධකාරයේ දේවල් කරන එකත් නිසා ඔවුන්ට ආශිර්වාදය ලබන්න බැහැ. ඔවුන්ට කන බත් වේලවත් හරියට කටේ දාගන්න බෑ. ඒ තරම් ඔවුන් මානසිකව වැටිලා තිබෙන්නේ. මනස කඩාගෙන වැටිලා ජීවිතේ කිසිම දෙයක් හරියන්නේ නැහැ. කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒව ඔක්කොම පසුබෑමකටපත් වෙලා මග නතර වෙනවා. මේකට කාරණාවල් ගොඩාක් තියෙනවා දෙවිතර. ඔබගේ සිත, මනස ඔබ පිරිසිදු කරගන්න. ඒ ඔක්කොම පිරිසිදු කරගෙන ඔබ ශක්තිමත්ව නැගිටින්න මේ අන්තිම කාලේ. ඔබගේ ජීවිතේ දෙවිදුන්ගේ ආත්මයට බාර කරන්න. ඔබගේ ජීවිතේ ඔබ වැටිලා සින ස්ථානයේ නැගිටින්න. ඔබ ඇවිල්ලා
ඇවිල්ලා ගෙදර කොඳුරනවා ජේසුගෙන් දුන්නත් එකයි උන්වහන්සේ නුදුන්නත් එකයි උන්වහන්සේට අපහාස කරනවා නිඳා කරනවා බොහොමයක් උන්වහන්සේ ඔබට හුස්ම ටික දීලා තියෙන එකද මදිද මේ පොළවේ පය ගහගෙන ඉන්න. ඔය හුස්ම ටික කොයි මොහොතේ හයිද කියලා අපි දන්නේ. හුස්ම තියෙනකන් තමයි අපි දඟලන්නේ නලියන්නේ. හැම දෙයක්ම කරන්නේ අපේ ජීවිතේ. නමුත් ඔබ තේරුම් ගන්න මොකද්ද මගේ ජීවිතයේ තියෙන වරද ඒක මං අඳුරගෙන මම වෙනස් වෙන්න ඕනේ නේද කියලා. ඒ ඇතුලේ හැමදේසෙම අනුගේ ඔබ දුක කියවනවා අපහාස කරනවා නිඳා කරනවා මිනිසුන්ට අගෞරව කරනවා උදේ හවා මිනිසුගේ කියලා හොදනකොට මොනවාද ඔබට ආශිර්වාදයක් ඉදර ලැබෙන්නේ. ඔබගේ ජීවිතය ඔබ පවිත්‍ර කරගන්න, ශුද්ධ කරගන්න. කවුරු හරි මගදී හමුණත් කොහේ හමුණත් නැ මිත්‍රකම ගොඩනගා ගත්තත් තැනක සිටගත්තත් කියවන්නේ අනුගේ ඔබ දුක. මොනාටද දේවදරුවනි මේ ඔබගේ ජීවිතේ පවිත්‍ර ජීවිතයක් කරගන්න ඔබ ක්‍රිස්තියානි කියලා ක්‍රිස්තියානි වෙන්න එපා. ඔබගේ ජීවිතේ මේ දෙවිදුන්ගේ ආත්මය අල්ලගන්න තදින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ඔබගේ ජීවිතේ දුන්නාට ඔබ මේ පොළවේ තියා තබා තිබෙනවාට ඔබ මේ පොළවේ ඉන්නවට නේද ඔබ කොච්චර දන්නාන්සේ ආශිර්වාද කරලා තියනවද. ඔබගේ ඇතුළාන්තයේ තියෙන සැනසීම ලෝකේ ඉන්න මිනිසුන්ට නැහැ. අපේ ඇතුළාන්තයේ තියෙන සහනය, මෙදීම, සමාදානය, ඇතුළාන්තයේ ඒ ප්‍රීතිය අපි ගාව ගොඩාක් තියෙනවා. ලෝකෙ මිනිසුන්ට අද ඒක නෑ. ඔබ නාමික ක්‍රිස්තියානියෙක් වුණොත් එහෙම තමයි ඔබට මොකුත් නැත්තේ. සැනසීම නෑ, ඔබට සමාදානය නෑ, සහනය නෑ. කොඳුරනවා. ඔබ බයිනවා, කියවනවා, අපහාස කරනවා, නිඳා කරනවා, අගෞරව කරනවා, අවමාන කරනවා. ඔබගේ ජීවිතේ මහා අපවිත්‍ර කුණු ගොඩක් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රේමණීය දේවදරුවනි මේ කොඳුරන එකයි කියවන එකයි ගේ ඇතුලේ කතා කරන දේවල් ඔක්කොම නවත්තන්න. ඔබට ආශිර්වාදය ඕනේද? ඔබට සුවය ඕනේද? ඔබට සැනසීම ඕනේද? ඔබට සමාදානය ඕනේද? මේ ඔක්කොම ඔබ ගාවමයි තියෙන්නේ. කට පරිස්සම් කරගෙන කට වාගෙන ඉන්න පොඩි කාලයක්. ඒත් ප්‍රතිලාභ ආශිර්වාද ලැබලා ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ නිසා මේ කොඳුරන මිනිසුන්ට කොහෙත්ම කැමති නැහැ දෙවිතුන්ගේ ආත්මය. උන්වහන්සේ කොහෙත්ම කැමති නැහැ කොඳුරන මිනිසුන්ට. කෙන්දිරි ගන්න මිනිසුන්ට කොහෙත්ම කැමති නැහැ උන්වහන්සේ. ඒ නිසා ස්තුතිවන්ත හදවතට තමයි උන්වහන්සේ හැම මොහොතකම ආශිර්වාද කරන්නේ. ඔබ ස්තුතිවන්ත හදවතක් තියාගෙන රෝගෙදී ස්තුති කරන්න, පීඩාවදී ස්තුති කරන්න, ආශිර්වාදදී ස්තුති කරන්න. හැම මොහොතකම අපේ මිනිස්සු ස්තුති කරන්නේ ආශිර්වාද ලැබුවම විතරයි. උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ නැහැ. කටක් අරගන්න බෑ. පල්ලියට ආවම ගෙදර ගියාම කට ඩබල් වෙන්න අරගන්නවා. ඉතින් කොහොමද ඔබගේ ජීවිතේ ගත කරන්නේ? ඔබ ජේසුස් වහන්සේට පක්ෂපාතී කියලා කියනවා. මොන පක්ෂයද ඔබ ගාව තියෙන්නේ? ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ මේ වැරදි ගොන්නක් තියාගෙන ඔබ තව කෙනෙක් හදන්න යන්න එපා. අපි අපේ දුර්වලකම අපේ අඳුරගෙන අපි හැදෙන්න ඕනේ. ඒ නිසා හොඳට තේරුම් අරන් මේ ජීවිතේ වෙනස් කරගන්න. ඔබට සුබ දවසක්. යේසු පීඨයි.